සුබ දවසක්. මම හස්තරේඛා ශාස්ත්‍රඥ ගුණරත්න පෙරේරා. මම අද ඔබට කතා කරන්නේ මෙන්න මේ ටොපික් එක ගැන. ආදරය, විවාහය, ලිංගික ජීවිතය සහ ඒ හා බැඳී පවතින විවිධ දේවල් ගැන. අපේ අත්ලේ ආදර රේඛාවල් හැම තැනම වැටෙනවා. මෙතන විතරක් නෙමෙයි. මේ හුඟක් දෙනෙක් කියනවා මෙතන රේඛාවලින් තමයි විවාහය කියන්නේ කියලා. එහෙම නැහැ. අත්ලේ රේඛා ඊට වැඩිය විශේෂ ස්ථානවල වැටෙනවා. ඒවල විවිධ තේරුම් දෙනවා. සමහර රේඛාවල වලින් ජීවිතයේ මරණය පවා ඇති කරනවා. සමහර සම්බන්ධතා තියෙනවා. ඒ සම්බන්ධතා ඇති කරගත්තට පස්සේ ජීවිතය විනාශ වෙන තරමට ඒ රේඛාවල් බලපෑමක් තියෙනවා. අත්ලේ සමහර රේඛාවල් තියෙනවා විවාහය පෙන්වන, ආදරය පෙන්වන. රේඛාවල් රාශියක් සමහර ස්ථානවල වැටෙනහම ආදරය සම්බන්ධතා ගොඩාක් ඇති කරනවා. සමහර රේඛාවල් දුරන නම් එකක්වත් විවාහය සඳහා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අත්ලේ විවාහ රේඛාව ක්‍රියාත්මක වෙන්නේ ඒ අත්ලේ තත්ත්වය අනුව. ඒ අත්ලෙහි මානසික පුද්ගලයාගේ මානසික තත්ත්වය, ලිංගික උත්තේජනය, ශරීර ශක්තිය සහ වෙනත් අවශ්‍යතාවල් මත. කොහොමද අත්ලේ රේඛාව ගොඩක් වැටෙනහම ඒ පුද්ගලයාට විවාහ සහකාරිය තෝරගන්න බොහොම අමාරු වෙනවා. බොහෝ විට ගොඩක් රේඛා වැටෙන්නේ කාන්තාවන්ගේ අත්වල. මා හම්බ වෙන කාන්තාවන්, තරුණියන්, විවාහ කාන්තාවන් බොහෝ දෙනෙක් මා හම්බෙලා අහන්නේ විවාහයේ ස්වභාවය ගැන. අත්ත දුටු සැනින් විවාහයේ ස්වභාවය කියන්න පුළුවන්. ඒක දිග කාල සීමාවක් ප්‍රැක්ටිස් කරලා තියෙන නිසා කියන්න පුළුවන්. අත්ලේ රේඛාවල් විවාහය සඳහා බැඳී පැවතුනොත් හොඳ විදිහට ජීවිතය හොඳට යනවා. නරක විදිහට බැඳී පැවතුනොත් නරකට තමයි එන්නේ. ජීවිතය ලොකු අගාධයකට වැටෙනවා. සමහර ඒගොල්ලන් හිතේ ආන්නේ විවාහය සුන්දරයි කියලා. අත්වාසියම සුන්දරයි. සුන්දර වෙන්නේ ගැළපෙන දෙන්නෙක් එකතු වුණොත් පමණයි. නැත්තම් බොහෝ කරදර විඳින්න සිද්ධ වෙනවා. ඉතින් අපි කොච්චර උත්සාහ කරත් හොඳ සහකාරයෙක් තෝරගන්න ඒක අමාරු වෙනවා. අපි ගෙනල්ලා තියෙන දෛවයෙන් ගෙනල්ලා තියෙන සහකාරී තමයි හම්බෙන්නේ. සමහර ඒගොල්ලන් විශේෂයෙන්ම ස්ත්‍රීන්ගේ අතේ වැටෙන රේඛාවල් බොහෝ දුරට තදබල ලෙස ක්‍රියාත්මක වෙනවා. ස්ත්‍රීන්ගේ මානසිකත්වයේ තියෙන පුරුෂ මානසිකත්වයට වඩා වෙනස් විදියට. ඇයට ඕන වෙන්නේ විවාහ සහකාරී තෝරගන්න, හොඳ රැකියාවක් කරන, හොඳ ආර්ථිකයක් ගොඩනගෙන ජීවිතය ගොඩනගා ගන්න උවමනා කරන අනිත් දේවල් තියෙන පුද්ගලෙක් තමයි. නමුත් පුරුෂයන්ගේ ක්‍රියාව වෙන්නේ ඊට වඩා වෙනස්. පුරුෂයන්ට ස්ත්‍රීගෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. විශේෂයෙන් ලිංගික ජීවිතය ගැන. ඒවා හරියට නොලැබුණොත් විවාහ ජීවිතයේ ප්‍රශ්න ගැටලු ගොඩාක් ඇති කරනවා. මම කියවනේ ඉස්සෙල්ලාම අත්ලේ සම්බන්ධතා රේඛාවල් ගොඩක් වෙනවා කියලා. ඒ සම්බන්ධතා රේඛාවල් වලින් කියන්නේ ස්ත්‍රීන්ගේ අතර විශේෂයෙන්ම ගොඩක් සම්බන්ධය තියෙන බව. ඒවා එකක්වත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අතේ රේඛාවල් අනිත් රේඛාවලට අනුව බැලන්ස් තියෙන්න ඕන ඒ සම්බන්ධතා රේඛාව. එතකොට ගොඩක් රේඛා අපි කියමු ගොඩක් රේඛාවල් තියෙනයි කියලා. ගොඩක් රේඛාවල් තිබුණොත් තියෙන්නේ තද රේඛාවක් නම්, තදට ගැඹුරින් ලියුණු රේඛාවක් නම් ගොඩක් සම්බන්ධකම් ඇති කරගෙන අන්තිමටම අර ගැඹුරින් පැති තිබෙන රේඛාව සම්බන්ධ පුද්ගලයා ඇයට
විවාහය සඳහා තෝරගන්නවා. හස්තරේඛා ශාස්ත්‍රයේ විවාහය කියලා දෙයක් නැහැ. ඒවා තියෙන්නේ නීති පොතේ. හස්තරේඛා ශාස්ත්‍රයට ඒවා අයිති නැහැ. අපි කටවචෙන්ට කියනවා මේක විවාහය වෙන්න පුළුවන් අරෝමය කියලා. නමුත් හස්තරේඛා ශාස්ත්‍රයෙන් තියෙන්නේ ඒ රේඛාවලින් පෙන්වන්නේ කායික සම්බන්ධතාවල පමණයි. ඉතින් දැන් විශේෂයෙන් බොහෝ තරුණයන් විවාහය සඳහා යොමු වෙන්නේ කායික සම්බන්ධය ඇති කරගන්නේ නීති පොතේ ලිව්වට පස්සේ. නමුත් මේ බැඳීම් දුර දිගට යනවද හරියට කියලා කියන්න පුළුවන් අතේ. ඒක නිසා මේ අතේ තියෙන රේඛාවල් සුළුපට ලෙස තකන්න බෑ. සමහර රේඛාවල් තියෙනවා ආදරය කළා විවාහ වෙනවා, දරුවා ලැබෙන්නත් ඉන්නවා. කොහොම හරි මොන හරි ප්‍රශ්නයක් ඇවිල්ලා සහකරුන් ජීවිතය කෙලවර කරනවා, නැති වෙනවා. එතකොට ඒ රේඛාවෙන් පෙන්වන සම්බන්ධය විවාහය හරියටම කියන්න පුළුවන් මේ විදිහට වෙන්නේ කියලා. ලොකු අගාධවල වලට ඊට පස්සේ යන්නේ. ඒක නිසා බොහොම කල්පනාවෙන් තමයි විවාහය පැත්ත ක්‍රියාත්මක කරගන්න උනන්දු වෙන්න ඕනේ. අట్లే වැටෙන මේ හෘද රේඛාව විවාහය සම්බන්ධව ඒ යන පිළිවෙලට අනුව රේඛාවල් ගිහිල්ලා තියෙන පිළිවෙලට හොඳ සහතිකයක් චිත්‍රයක් මාලා දෙන්න පුළුවන් හොඳ විවාහයක් වෙනයි කියලා. අట్లే රේඛාවෙන් කියන්න බෑ මොන වගේ පුද්ගලයෙක් හම්බ වෙනවද කියලා. විවාහයේ ස්වභාවය කියන්න පුළුවන්. හොඳ විවාහයක් වෙනවද නරක විවාහයක් වෙනවද ගැටලු ඇති වෙනවද කියලා. නමුත් විවාහයේ ස්වභාවය විතරයි කියන්න පුළුවන්. විදේශිකයෙක් හම්බ වෙන නිකන් කටවචෙන්ද කියන්න පුළුවන් ඕන දෙයක්. ඒ කටවචෙන්ද කිව්වට හරියන්නේ නැහැ. විවාහයේ ස්වභාවය කියන්න පුළුවන් මොන ජාතිය කෙනෙක්ද විදේශිකයෙක්ද ආගම ඒවා කියන්න බෑ. ඒවා කටවචෙන්ද ඒවලට කතා කරන්න පුළුවන්. ඒවා හැම හරියන්නේ නැහැ. ඒක නිසා විවාහයේ ස්වභාවය පමණයි කියන්න පුළුවන්. හස්තරේඛා ශාස්ත්‍රය